ආවරණ රැගත් කණ්ඩල හස්ති රාජයා ඒජාන්විත ගමනක තමයි නියැලෙන්නේ. මොකද අපි දන්නවා මේ අන්තරණුන් වහන්සේ Tamanගේ පිටමත තැන්පත් කරාට පස්සේ ඔවුන් මාර විදියට හික්මෙනවා. ඔවුන් ඒක දැනෙනවා. අපි දැන් දකිනවා අද මේ සිංහල හින්දු අලුත් අවුරුදු දවසේදී සකල ශ්‍රී ලාංකීය ජනතාවටම ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් සාමය සතුට පිරි නව වසරක් වේවා. කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නා වූ සියලුම දෙනාගේ සිත් සතන් සාමයෙන් සතුටෙන් පිරෙන්නා වූ නව අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සංජෝ අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ දොහුණු කතරගම මහා දේවාලයේ මාධ්‍ය කණ්ඩායම ඒ අය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා මේ පෙරහැර ඔබ වෙත ගෙනෙන්නට. මේ අපි දකිනවා දැන් ඔබ දකින්නේ කන්දුල හස්තියා පිට කතරගම දෙවි හාමුදුරුවන් වඩින ආකාරයයි. අපේ රටට සියලු ආකාරයේ විපත් උවදුරු නැති වී සතුට සාමය සෞභාග්‍ය උදා වූ වන්නා වූ නව වර්ෂයක් වේවා. මේ සමීප රූපරාමවල ඔබ දකිනවා කතරගම දෙවියන් වඩමවන ආකාරය. උන්වහන්සේගේ ආශිර්වාදය අප සියලුම දෙනාට එකසේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි අපූර්ව දර්ශනයක් සංජු. අප මහා බුදුරජාණන් වහන්සේගේ පිළිරුවත් එක් පසකින් දකින අතරේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ දේවාභරණ වඩමවන ආකාරය තමයි දකින්නේ. ඒ වගේම